ඔක්කොම නම් මිකෝ ගේනි. ඒක තමයි මාත් බැලුවේ. ඕව අකුරක් තියෙනවනේ හැම එකේ. මට දොරන් එකක් දෙන්න පරක්කු වෙන ඉක්මනට යන්න ඕනේ. ඔයාට hina ගියක පුදුමයක් නෙමෙයි යාළුවා. පිරිමැයේ සායවල ළඟ ඉන්නකොට hina නොයන්නේ කාටද? එක්කෙනෙක් නෙමෙයි මෙතන තුන් දෙනෙක්මනේ. ඔයා මටද hina වුනේ කියනවා. අනේ නෑ මම hina වුනේ නෑ. මේ වගේ හොඳ සටනකින් පස්සේ තමයි හොඳ යාළුවෝ ඇති වෙන්නේ. අදින් පස්සේ ඔයයි මමයි දෙන්න අඹ යාළුවෝ මිත්‍රයා. යාළුකම් පාත්තන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලා මාව බිමින් තියනවා. මට කාමරයක් ගන්න පුළුවන් ද රැට ඉන්න මෙහෙ. මගේ යාළුවෙකුට මේ ජරා හෝටලේ නවතින දෙන්න බෑ. එනවා යන්න මාත් එක්ක අපේ බලකොටුවට. බලකොටුවට? මැක්ලවුඩ් බලකොටුවට ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. මම ප්‍රොම්පඩි මැක්ලවුඩ් මේ බලකොටුවේ ප්‍රධානියා. මම කවුද බෝයි? හරි පුදුම රැවුලන්නේ තියෙන්නේ. අපේ රටේ මේ දවස්වල නැගලම් යන රැවුල් මෝස්තරේ තමයි මේ. මේක ලස්සනයිනේ වාගේ නෑ මිලිමුණට වඩා. මේක හරි අපූර්ව බලකොටුවන්නේ. මං කලින් මේ ගැන අහලා තිබුණේ නෑනේ. මේකනේ මේ බලකොටුව හදලා තාම මාසෙයි. ඔයාට කියන්න මල්ලි මෙතන දැක්කහම මට හරි ආසයි තුණා. ඒකයි මෙතනම බලකොටුව හදන්න තීරණය කළේ. වටපිටාව කොළ පාට නෑනේ. අපිට පාට ගැන එච්චර ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ සුවඳ ගැන. මෙතන තියෙන්නේ අපේ ගමේ සුවඳමයි. ඉතින් මං තීරණය කළා මෙතන පදිංචියට එන්න. තනියම එන්න බැරි නිසා පරම්පරාවම අරන් ආවා. ඒ විතරක් නෙමෙයි අපේ පරණ බලකොටුවේ ගලින් ගලට ගලවලා මෙහෙට ගෙනාවා. කන්නේ නැද්ද? මොකද මගේ කෑම වාට රසමදිද? මේ මෙල් නෑනා. එයා තමයි අපිට කෑම හදලා දෙන්නේ. ඇස් වහක් කටුවහක් නෑ. එයාට අපේ අත්තම්මගේ අත්ගුණේම පිහිටලා තියෙනවා. ඒක නෙමෙයි. ඕගොල්ලන්ගේ පවුල කට්ටිය මොකද නගරයත් එක්ක කොහොම රණ්ඩු කරන්නේ? අපේ පරම්පරාවේ අයට ඔය රණ්ඩු දබර කියන්නේ සුළු දේවල්. අපි ටිකක් විනෝද වෙන්නත් එපාය. අනිත් එක අපේ කාට හරි කවුරු හරි අපහාසයක් කළොත් ඒකට උත්තරෙත් අපි ඉක්මනින්ම දෙනවා. මං කඩේට එනකොට කවුරු හරි මන් දිහා බලලා විහිළුවට hina වුණොත් මගේ නම්බුව ආරක්ෂා කරගන්න එපැයි. හරි වැඩක් නේ. මං ඔයාට hina වුනේ නෑනේ. ඔයා එහෙම hina වුනේ නෑ කියන්න බෑ. එතන හිටපු රතු තොප්පිය දාපු කොට මහත්තයත් කිව්වා ඔයා hina වුණා කියලා. එයා මට කවදාවත් බොරු කියන්නේ නෑ. ඕක කාලා ඉවරද? මෙන්න මං ඔයාටම කියලා රසම රස ජෙලි එකක් හැදුවා. එහෙනම් සුබ රාත්‍රියක් කවුද බොයි මල්ලි? සුබ රාත්‍රියක් අයියේ. අමේ රැට දන්වල් සද්දයක් එම ඇහුනොත් බය වෙන්න එපා. ඒ සද්ද කරන්නේ අපේ පොම්පස්. එයා තමයි අපේ පවුලේ භූතයා. මෙහෙට එනකොට යාවත් අරන් එන්න වුණා. එයා හරිම ලස්සනයි. ඒ වුණාට ඉතින් නටන්න නම් දන්නේ නැහැ. එක්මන් කරලා එනවා. යාම අපිට සායවල අඳින්නේ කියලා දැන් ඉනවා මෙතන hina වෙන්නේ. හරි hina වෙන්නේ. මේක කියනවා හැමෝටම පැහැදිලි නේද කරන්න ඕන දේ? පැහැදිලි ලොක්කා. එහෙනම් ඉතින් යනවා. මේ මතක තියාගන්නවා වැඩේ අවුල් කළොත් එහෙම කාටවත් මගේ නම කියන්නේ එහෙම නෑ. කකුල් දෙක සීතලට ගල් වෙලා. මොකද දුවන්නේ? පොඩි කරන් මේ පියාටු කාරන්ගේ මොලේ නරක් කළාද මන් දන්නේ අපිට උදේ පාන්දර කරදර කරන්නේ. සූදානම් වෙන්න. උස්සන්න ගහන්න. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාටවත් කරදරයක් නැති කට්ටියන්නේ. ඇයි මෙහෙම පහර දෙන්නේ? කියන්න දන්නේ නෑ.
අපිටත් කවදාවත් ඔය පිහට ඇත්තන්ගේ මේ විදිහේ කරදරයක් වෙලා නෑ. මං ගිහිල්ලා ඒ ගැන හොයලා බලන්න. මෙතන යුද්ධයක් කළාද මඩ ගහගෙනද? නායකතුමා අපූර්වට තිබිච්ච ඔයාගේ ගමට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊයේ රෑ සුදු මිනිස්සු අපිට පාර දුන්නා. දැන් මේ ගම මුළු මනින්ම හදන්න සිද්ධ වෙලා. අර බලන්න. මොකද ඔය අපිට hina වෙනවද කවුද බොයි? අපොයි ඩවුන්නේ. මේක අපේ ගෝත්‍රයට ලොකු අපහාසයක්. ඊයේ රෑ හැමෝම දඩේ මේ ගිහිල්ලා සීතලට නිදාගත්තු අතරේ සායවල් ඇඳපු මිනිස්සු ගම විනාශ කරලා. අද උදේ අපි පහර දුන්නට කිසි වැඩක් උනේ නෑ. ඡායවල් ඇඳලා කිව්වා? 4 දෙනෙක්. ගෑනු වගේ ඇඳගෙන ඇවිල්ලා පිස්සු බල්ලෝ වගේ ගම විනාශ කරලා. මෙහෙම දෙයක් කරන්න යාලට හේතුවකුත් නැහැ. බලකොටු අය වෙන්න බෑ. මම පාන්දර වෙනකම් මේගොල්ලොත් එක්කමනේ හිටියේ. අපේ කට්ටියට හොඳ පුහුණුවක් දීලා හෙට උදේට අපි ආපහු ගහනවා. ඔය ගෑනු වගේ ඇඳගත්තු සුදු මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වනවා. අපරාධය අලුත් තීන්ත භාජනේ. මේ අඩිසලකුණු තියෙන නගරේ පැත්තට මම ගිහිල්ලා මේ ගැන ටිකක් හොයලා බලන්න. වාට පුළුවන් නම් මේ කූඩාරම් හදන්නේ කොහොමද කියලා තියෙන උපදේශ පත්‍රිකාවකුත් හොයාගෙන එන්නකෝ. නැගිටිනවා එළි වෙලා. මේ අපේ කලිසම් එහෙම දැක්කේ නේද? කලිසම් ඕන්න නැගිටිනවා. අච්චා පින්නේ ගිහිල්ලා පීනසත් වැඩි වෙලා. රාලයි මේගොල්ලෝ බලකොටු අය වගේ වෙස්වලාගෙන ගිහිල්ලා අර ගමේ අයට පහර දීලා තියෙනවා. ගමේ අය බලකොටුවත් එක්ක රණ්ඩු වෙන එක මම නවත්ත ගන්නම්. ඔබතුමා මේ අයට දඬුවම් කරන්න. එහෙම කරන්න එපා. අපි වැරද්දක් කරේ නෑනේ. කච්චා. ඔයා කියන දේ මට තේරෙන්නේ නැහැ. පැහැදිලිව කියන්න. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්න තමයි මේගොල්ලන්ව මෙතෙන්ට ගෙනාවේ. හොඳයි බලමුකෝ. මොකද එහෙම කළේ? පියාටුකාරයන්ට කැමති නෑ. ඒගොල්ලෝ පේන්න බෑ. මමත් කැමති නෑ. මාත් එහෙමයි. හරිනේ උත්තරේ ලැබුණානේ. කොහොමද රතු මහත්තයා? මොකද ඔබතුමා හදිස්සියෙම මේ පැත්තේ? මේ අහනවා රාලාමි මේ ඉන්න මගේ සේවකයෝ ටික පොඩි වැරද්දක් කළා තමයි. ඒකට මං වන්දියක් ගෙවනවා එයාලට යන්න දෙන්න. මෙන්න 4 දිනාටම 10ක්. වෙන මොනවා හරි වමනාවක් තියනවා නම් ඇවිත් හම්බ වෙනවා. එනවා යන්න. ගිහිල්ලා ඔය විකාරණු මාරු කරනවා. ඒ පොඩ්ඩක් ඉන්න රතු මහත්තයා. මොකද්ද මේ වැඩේ තේරුම? සායවල් ඇඳ මිනිස්සුගේ අලුත් එක අපේ කතා නෑ. එහෙමද? මට කියන්න ගාතුයි මම ওই සායවල් අන්දන මිනිස්සුන්ගේ යාළුවන්ට ඒ කතාව වලින් වැඩක් නැහැ. මට කියනවා බලකොටු අයත් එක්ක මෙච්චර තරහ මොකද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් වල. ඒගොල්ලෝ දැක්ක ගමන් අපිට hina යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ගහනවා. hina නොවි ඉන්න. අපි hina නොවි ඉන්න හැදුවා. ඒතර රතු මහත්තයා කියනවානේ අපි ඒගොල්ලන්ට hina වෙනවා කියලා. අපි hina වෙන්නෙත් නෑ. එයාට කට වහගෙන ඉන්න කියනවා. එහෙම කරන්න බෑනේ. එයා තමයි නගරේ අයිතිකාරයා. වෙන එකක් තියා නගරේ හිරගෙත් තියාගෙන. මෙහෙ එයාට අයිති නැති කිසිම දෙයක් නෑනේ. දැනුවාට තේරෙනවානේ ඒ පහර දීම කරලා තියෙන්නේ බලකොටු අය නෙමෙයි වෙන කට්ටිය. ඒ මොනවා වුණත් අපි ගිහින් එයාලව තලලා පොඩි කරලා චප්ප කරලා විනාශ කරලා දානවා. එහෙ යන්න එපා. ඒගොල්ලන්ට බෝ වෙන ලෙඩක් තියෙනවා. ඔය ලෙඩවලට අපි බය නෑ. මේ සටන දිනලා අපේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා මට සිද්ධ වෙන ඔය ගල් කූඩාරම ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ආපහු වතාවක් පහර දෙන්න. ඊට කලින් අපේ කට්ටියට පුරුදු කරන්න ඕනේ හෙල්ලේ තුඩ තියෙන පැත්ත ඉස්සරහට දාලා විසි කරන්න. ඒගොල්ලන්ට ඕනේ යුද්ධ කරන්න. ඒත් මොලේ තියෙන වැඩිහිටියෙක් හැටියට ඔයාට ඕනනම් පුළුවන් මේක නවත්තන්න. බොහොම කනගාටුයි. අපේ සංස්කෘතිය හැටියට සතුරා අපිට පහර දෙන විට ඔවුන්ව සමූල ඝාතනය කළේ නැත්තම් ඒක ඔවුන්ට කරන අවනම්බුවක්. මේක සාමකාමී රටක්. නිකන් යුද්ධයකට ගියාම වෙන්නේ අහිංසක මිනිස්සු එකෙන් දුක් ඔයා විඳින්නේ. කියන්නේ යුද්ධ නොකර ඉඳලා අපිට පොම්බස් බුහුතියාගේ ශාපයට ලක් වෙන්න කියලාද? එයා අපේ පරණ සිරිතිරිත් කඩුනට බොහොම විරුද්ධයි. අනේ මන්ද අපි මේක කොහොම කරන්නද කියලා. අපි ඉන්නේ දෙන්නයි. ඒත් අපිට බලන්න තැන් 3ක් තියෙනවා. කාසියක් උඩ දැම්මා තීරණ ගන්න බෑ. ඕ නායකතුමා මම තමයි යුද දේවතාවගේ ආත්මය. අද උදේ යුද්ධෙදී ඔයගොල්ලෝ අන්ත පරාජයක් ලැබුවා. ඒක අපිට හරි අවමානයක්.
අනේ ශ්‍රේෂ්ඨ දේවතාවනි ඔබතුමාට මේ සිද්ධ වෙච්ච ආමානය ගැන ඇත්තටම මටත් හරියට ලැජ්ජයි. මට සමාවෙන්න. සමාවිල්ලල වැඩක් නෑ. හරියට යුද්ධ කරනවා. මේක අහගන්නවා. හෙට කට්ටියම අරන් ගින් සටන් කරලා යාලා උප්පරාත කරනවා. නෑ නෑ එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. ඇත්තටම දැන් කාලේ හදන කූඩාරම් නම් කිසි කමකට නැහැ. මේක ඇත්තක්ද හීනයක්ද? කොම්පස් උත්තමයාගේ භූත ආත්මය. උඹලාද පිහාටු ඇත්තෝ එක්ක යුද්ධය දිනුවා. ඒත් තාම යුද්ධය ඉවර නෑ. ඒගොල්ලෝ ආපහු එනවා. පොම්පොසුත්තුමයා අපි පිහාටුවත්තුත් එක්ක සාමදානට කතා කරන්නද? මොනවද මේ කියවන විකාර කතා? පිහාටුකාරයෝ එක්ක සාම දුසුම් ගහලා අපේ පරම්පරාවට අපහාස කරන්න එපා. එයාලව සම්මූල ඝාතනය කරනවා. නැත්නම් මම සදා කාලිකම ඔයාගේ පස්සේ එනවා. තේරුණාවුතුමාණනි අපි අන්තිමේ වෙනකන් සටන අත්හරින්නේ නෑ. අනේ මන්ද මේ යුද්ධ කතා අහලා මට දැන් එපා වෙලා තියෙන්නේ. ඔය තුවක්කුව පැත්තකට ගන්න. එයා කවුරුනත් මේ බලකොටුවේ තියෙන හැම රහස් දොරක්ම එයා දන්නවා. ඔව් එයා දන්නවා. එයා මෙතන අවුරුදු 350ක් තිස්සේ හොල්මන් කරනවා. එයාට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ. අනේ බලන්නකෝ කවුද බෝයිගේ නහය තැරිලා නේද? ඉන්න මං ඒකට බෙහෙතක් දාන්නම්. නෑ නෑ ඒකට කමන්නේ. සහෝදරවරුනි පොම්පොසුත්තුමයා කිව්වා සටන අතාරින්න එපා කියලා. අපි ඔය පිහාටුකාරයන්ව සමූල ඝාතනය කරමු. ඇයි ඔයාට මොනවා හරි ප්‍රශ්නයක්ද කවුද බෝයි? දැන් ඔය යුද්ධ කරනවා කියන කතාව නවත්ත ගන්න. මෙතන කාටවත් යුද්ධ කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඇත්තද? මට දැන් ඔයාගේ කතා අහලා එපා වෙලා තියෙන්නේ. ඔයා අපේ කෑම වලට කැමති නෑ. ඒ මැදට අපේ වහල්ට වෙඩි තියෙනවා. දැන් තව කියනවා පොම්පොසුත්තුමගේ අනටත් කීකරු වෙන්න එපයි කියලා. එහෙම කියන්නේ පොම්පස් කියලා භූතයෙක් නැති නිසා. මොකක්? කට පරිස්සම් කරගන්න කවුද බෝයි? ආගන්තුකෙක් නිසා මෙච්චර වෙලා ඉවසුවා. දිගටම ඔහොම හැසිරුණොත් මට ඔයාව සමූල ඝාතනය කරන්න වෙනවා. ඔයාලගේ වාදකයව මට පොඩ්ඩක් ගෙනත් දෙනවද? සංගීතමය සමූල ඝාතනයක්. ඒකට මං හරි ආසයි. මෙතන එහෙම දෙයක් කීයටවත් වෙන්නේ නැහැ. මට ඕනේ ඕගොල්ලන්ගේ බොරු භූතයව අවදි කරලා පෙන්නන්න. මම මොකද්ද වාදනය කරන්න ඕනේ? මොකක් හරි කමන්නේ ගහන එකක් හයියෙන් ගහන්න. ඔය පූස කරගෙන නේද වතුර එකක් ගහනවා. ඕක නවත්තනවා කොහොමද නිදා ගන්න නැද්ද? ඔය වතුරියක් පූස කරගන්නේ කොතනද? ඕක නවත්තනවා. මට තවත් ඉවසගෙන ඉන්න බෑ. මොකද මේ කරදරේ? නින්දට බාධා කිරීම අනවසරින් ඇතුළු වීම හිරිහැර කිරීම මේ මට ලොකු වන්දියක් ගෙවන්න වෙයි. මොකද කරන්නේ? මහරෑ හොරගම් කරනවා. රාලාමි. නිකම් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. මේ සැරේ නම් ඔයාට මගෙන් ගැලවිල්ලක් ලැබෙන්නේ නැහැ. මේව අයිති ඔයාට නේද? වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මටත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ මේ විකාර වැඩ නිසා ගමේ අයයි බලකොටු අයයි රණ්ඩු වෙනවා. අපි ඉක්මනට ගිහලා ඒක නවත්තන්න ඕනේ. යන්න. ඔයාටද යන්නේ? යන්නේ බලකොටුවට. මට බෑ. මං එයාලත් එක්ක කතා නිකම් කරන්නේ. මෙතන බබෙක් වගේ හැසිරෙන්න එපා. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඔයාට විතරයි. කවුද බෝයි? මොකද්ද මෙතන ප්‍රශ්නේ? එයා මට වෙඩි තියන්න හැදුවා රාලා. හරි මං එයාට දඩ මුදලක් නියම කරලා නෑ ඕනේ නෑ. මං ඒක යත් එක්කම විසඳ ගන්නම්. හොල්මනක් වුණාට හරි බරයිනේ. හරි හරි පිඹගෙන මෙයා. අයියෝ ඕක නවත්ත ගන්නවා. මං ඔය සද්දෙට පොඩ්ඩක්වත් කැමති නෑ.
රැවල් ඇඳගත්ත මිනිස්සු මහ වංචාකාරයෝ. ඒගොල්ලෝ සටන් කරන්නේ මහා අමුතු ආයුධ වලින්. මගේ සොල්දාදුව තුෂ්ටිම් භූත වෙලා ඉන්නේ. ඇයි ඉතින් මං කියන දේ අහලා සටන් නොකර පාඩුවේ හිටියේ නැත්තේ? අපේ යුද දේවතාව ආන කරා සටන දිගටම කරන්න කියලා. ඒත් මේ සුදු මිනිස්සු වංචාවෙන් සටන දිනනවා. ඒගොල්ලෝ අපේ අයට මස් කුට්ටි වලිනුයි උණු සුප් වලිනුයි පහර දෙනවා. යුද දේවතාවට මේකට හොඳටම තරහයයි. එයා ගැන කරදර වෙන්න එපා මම මේක විසඳන්නම්. ඔයා එන්නකෝ මාත් එක්ක. බාර දෙන්න එපා මේ මම. මෙන්න ඕගොල්ලන්ගේ පවුලේ භූතය පන පිටින්ම ඉන්නවා. විහිළු එපා මේ මිට්ට අපේ බලකොටුවේ භූතය වෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න මට මෙයාව දැකලා පුරුදුයි. මෙයා අපේ භූතය නම් නෙමෙයි ඒත් අපේ පරම්පරාවේ කෙනෙක් නම් තමයි. මේ අපේ පැඩින් ලොක් මහසිනා. කොහෙද මෙච්චරකම් හැංගිලා හිටියේ? මැග්නීස්ලි පරම්පරාවට අපහාස කළයි කියන ප්‍රශ්නේ නිසා ඔයාව අපේ පවුලෙන් පැන්නුවට පස්සේ අද තමයි පළවෙනි වතාවට ඔයාව දැක්කේ. විස්තරේ කියන්නකෝ. මේකයි මැග්නීස්ලි පරම්පරාවයි අපේ පරම්පරාවයි කාලෙක ඉඳලා පරම හතුරෝ. මෙයා ඒ පරම්පරාවේ ගෑනු ළමෙක්ව බඳින්න හැදුවා. ඒක නිසායි මෙයාව අපේ පරම්පරාවෙන් පන්නලා දැම්මේ. ඔය කතාව අපෝ මතක් කරන්නවත් එපා. මට ඔය පරම්පරාවයි පරණ සිරිත් විරිත් මට එපා වෙලා තියෙන්නේ. මම මේ රටට ඇවිල්ලා නම වෙනස් කරගත්තේ ඔය පරම්පරාවෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. මං සල්ලි හම්බ කරලා අලුතෙන් නගරයක් හැදුවා. දැන් මම ඒකේ හොඳ ජීවිතයක් ගෙවනවා. ඒත් මේගොල්ලෝ ඇවිල්ලා එතන බලකොටුව හදලා පරණ දේවල් මට මතක් කරලා දුන්නා. ඒක නිසා ඔයා හිතුවා මේ බලකොටුව විනාශ කරන්න ගමේ ආව යොදා ගන්න. අන්න හරි. මට ඕනුනේ මේ බලකොටුව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. ඒත් ඔයා පටන් ගත්ත යුද්ධ දැන් මෙතනින් ඉවර වෙනවා. ඒවා හරියන්නේ නැහැ. නායකතුමාට තේරෙන්නේ නැද්ද මේක මේගොල්ලන්ගේ